ඉතින් යාළුවනේ මම ඔන්න දැන් අද මම ඔයාලට පොඩි දෙයක් ගැන කියන්නේ හදන්නේ සර්බියාව ගැන විස්තර හොයන විට මම දන්න චූටි දෙයක් ගැන මම දන්න විදියට දන්න දෙයක් ගැන ඔයාලට කියනවා. හිතනවාද දැන් සර්බියාවේ මේ දැන් වෙලාව කීයේ විතරද ඇද්ද කියලා මේ විදියට. සාමාන්‍ය ලංකාවේ නම් බලනකොට වෙලාවකි ලංකාවේ නම් මේ වගේ එළියක් තියෙන සාමාන්‍යයෙන් පහමාර පහමාර හයට කිට්ටු හයට වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපේ ලංකාවේ නම් ලංකාවේ යාළුවෝ දන්නවා අවස හතරමාර පහ වගේ වෙනකොට තමයි මේවත් කරන්නේ. නමුත් සර්බියාවේ මේ වෙනකොට වෙලාව මේ රටවල් වල තියෙන යුරෝප රටවල් වල තියෙන දේවල් වෙනවා 7:43යි අවස රෑ. මේ රෑ 7:43යි බලන්න කොහොමද එන්නේ කියලා නේද? ඒ වගේ ඉතින් පොඩි පොඩි දේවල් වෙනස්කම් තියෙන දේවල් තියෙනවා. ඉතින් මම දන්න විදිහට ඔයාලට සර්බියාවට එන්න ඉන්න අයට ඊට සර්බියා ගැන විස්තර හොයන අයට දන්න අයට නෙමෙයි කියන්න දෙයක් නැහැ නේ. සර්බියාවේ ඉන්න අයටයි දන්න අයටයි කියන්න දෙයක් නැහැ. ඒකින්ද සර්බියා ගැන විස්තර හොයන අයට සර්බියාවට එන්න ඉන්න අයට සර්බියාව ගැන තව දේවල් හොයන අයටකින් ගොඩක් වටිනවා මේ වෙලාව. ඉතින් මම තව මේ වගේ පොඩි පොඩි දේවල් උනොත් මම ඔයාලට දෙන්නම්. මොනවාරි විස්තර දැනගන්න ඕන පොඩි කමෙන්ට් එකක් යටින් දාන්න. මේන් බලන්න වෙලාව. දැන් වෙලාව මේ වෙලාව 21යි. මම ඔයාලට කිව්වනේ 21යි කියන්නේ කොහොමද කියලා. අන්න එළිය. අක්කනේ. මේක අතහම මාරු වෙනකම් තියෙනවා. සාමාන්‍ය පැයක් සමහර කාලෙට පැය 3මාරයි ලංකාවයි සර්බියාව විතරක් වෙලා වෙනසයි. වින්ටර්ගේ ඉනවේෂන් කාලේ සාමාන්‍ය කාලෙදී පැය 4මාරක් ලංකාවයි සර්බියාව අතර වෙනස වෙලා. ඉතින් යාළුවනේ මට තව දෙයක් කියන්න අමතක වුණා. මේ වගේ සාමාන්‍ය මේ මාස 3ක් 4ක් විතර මෙහෙම ටිකක් ආරය අටමාර 45 වගේ වෙනකන් එළියේ තියෙනවා. අවුව මේ විදිහට වැටලා තියෙනවා. ඉතින් ඒක මාස 3ක් 4ක් සමර් කාලේදී කියන්නේ රස්මි කාලයක් තියෙනවා සමර් කාලය කියලා. ඒ රස්මි කාලෙදී විතරයි මෙහෙම වෙන්නේ. එතකොට මේක වින්ටර් එකේදී සාමාන්‍ය සීතල කාලෙත් කියන්නේ හිම වැටෙන කාලේ වින්ටර් එකේදී මෙහෙම නෑ. හතරමාර සාමාන්‍යයෙන් හතරමාර පාව වෙනකොට අඳුර යනවා. ලංකාවේ 6මාර 7 වගේ එළියක් තමයි වින්ටර් එකේදී ලැබෙන්නේ. එතකොට ඒක ලොකු වෙනසක් ඒක. ඉතින් මට කියන්න තියෙන්නේ සර්බියාවට ඉන්න තව දෙයක් මම මෙන්ෂන් කරන්න තියෙනවා. සර්බියාවට ඉන්න අය මට කියන්න තියෙන්නේ හොඳට හොයලා බලලා ඉන්න ඒජන්සි එකකින් එද්දි මොකද ගොඩාක් අය රවට්ටල වල තියෙන බොරු කියලා දැන්ටත් අපේ ඇකොමඩේෂන් එකේ ඇවිල්ලා දෙන්නෙක් එයාලා ලක්ෂ 18ක් තරම් තියෙන ඒජන්සියෙන් ජොබ් එකක් නැහැ. අව වෙනකම් වැඩ නැහැ. ඇවිල්ලා දැන් සති දෙකක් තුනක් වෙනවා. කිසිම දෙයක් නැහැ. ඉතින් එයාලා අසරණ වෙලා ඉන්නවා. ඒකින්ද හොඳට හොයලා බලන්න. දන්න කෙනෙක්ගෙන් අහන්න. විස්තර අහලා දැනගෙන එන්න එපා කියන්නේ එන්න. ඇවිල්ලා හැබැයි එන මම කියන්නේ ඕන කෙනෙක් එන්න රට ඇවිල්ලා තමයි ජීවිතේ කොට යන්න පුළුවන්. රට ආවොත් තමයි ජීවිතේ කොට යන්න පුළුවන්. නමුත් එනකොට හොඳට හොයලා බලන්න. අහුවෙන්න එපා. අහුවෙන්නේ නැතුව ගන්න කෙනාගෙන් අහලා බලන්න ඒජන්සි වලින් රජයේ ලියාපදිංචි ඒජන්සි හොර කරන්න ඒජන්සි තියෙනවා. හොඳ ඒජන්සි. එයාලගෙන් විස්තර අහගෙන එයාලගේ මාර්ගෙන් එන්න. සුබ අනාගතයක් යාළුවනේ ඔයාලට.